කරන්න? ඔයාගේ අම්මා දැනගත්තොත් බනීවි. අම්මා දන්නවා. අපිට පොත් ගොඩාක් හම්බුණා. කොහෙන්ද? අස්සන පොත්. සම්පත් බැංකුවෙන්. මගේ ළමාගෙන් සල්ලි ඉතුරු කරාම බැංකුවෙන් තෑගි දුන්නා. ඉතුරු කරන පුංචි ඔබට නව වසරේ පොත් ලැයිස්තුව නොමිලේ. සම්පත් බැංකුවෙන් විතරයි. කොහෙන්ද? අස්සන පොත්. සම්පත් බැංකුවෙන්. මගේ ළමාගෙන් සල්ලි ඉතුරු කරාම බැංකුවෙන් තෑගි දුන්නා. සල්ලි ඉතුරු කරනවා නම් හොඳ දෙයක් නේද? ඇයි? ඉගෙන ගන්න අයට පොත් දෙන එක. ඉතුරු කරන පුංචි ඔබට නව වසරේ පොත් ලැයිස්තුව නොමිලේ. රුපියල් 2500ක තැන්පතුවකට රුපියල් 650ක් වටිනා පොත් සහ පාසල් උපකරණ. රුපියල් 7500ක තැන්පතුවකට රුපියල් 2700ක් වටිනා පොත් සහ පාසල් උපකරණ. රුපියල් 10000ක තැන්පතුවකට රුපියල් 3250ක් වටිනා පොත් සහ පාසල් උපකරණ සමගින් තවත් තෑගි. සම්පත් බැංකුවෙන් විතරයි. මේ ඔයා දීපුවට තවත් එක තුන. අනේ ෂෝක්. ඔයාලත් සල්ලි දාලා. ඔයාලා තරම් නෙමෙයි. ටිකක්. ඉතුරු කරන පුංචි ඔබට නව වසරේ පොත් ලැයිස්තුව නොමිලේ. රුපියල් 2500ක තැන්පතුවකට රුපියල් 650ක් වටිනා පොත් සහ පාසල් උපකරණ. රුපියල් 7500ක තැන්පතුවකට රුපියල් 2700ක් වටිනා පොත් සහ පාසල් උපකරණ. රුපියල් 10000ක තැන්පතුවකට රුපියල් 3250ක් වටිනා පොත් සහ පාසල් උපකරණ සමගින් තවත් තෑගි. සම්පත් බැංකුවෙන් විතරයි.